නැවත ඉපදීම ඉපදුණු ආත්ම භාවයන් තුල අත්දැකීම් සඳහා කර්ම ශක්තිය පෙර ආත්ම භාවයේ සිදු කරන ලද හොඳ නරක ක්‍රියාවල දායකත්වයක් ලැබෙනවාය කියන මේ කතාව බෞද්ධ දර්ශනය තුල තියනවද කියලා එහෙම එකක් හිතන්නවත් ඕනද මේ ජීවත් වෙන මිනිස්සු කියලා සමහර දේශකයෝම ශ්‍රාවකයන්ගෙන් දේශනාවලදී අහනවා මට ඇහිලා තියෙනවා. පින්වත්නි, බුදුදහමේ ප්‍රධාන පදනමම ඉපදීම නැති කිරීම. යලි ඉපදීම නැති කිරීම තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒකෙන්ම අපට පැහැදිලි තර්කයක් හදාගන්න පුළුවන්. නිවන් නොදැක්කොත් යලි යලි මේ ලෝකේ ජීවීන් 31 තලයක උපදමින් ඒ 31 තලයේ පින පව අනුව වෙනස් වෙමින් බෙදෙමින් තමා තුළ තිබෙන කර්ම ශක්තියට හිමි ස්ථානයන් වල උත්පත්ති ලැබමින් සසර දුක් විඳිමින් ජීවත් වීම සිද්ධ වෙනවා. උපත නතර කිරීමම ප්‍රධාන ඉලක්කය වූ දහමක පුනර්භවය කියන එක පිළිගන්නවාද කියලා ඇසීමමත් විශාල මිත්‍යා දෘෂ්ටියක්. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ නැවත ඉපදීම පුනර්භවය සඳහා කර්මය කර්මඵල විශ්වාස කිරීම කියන කාරණාවන් අන්තර්ගතයි. සාමාන්‍ය මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයන් පිළිබඳව සඳහන් වෙන පංච නියාම ධර්ම පිළිබඳ ඉගැන්වීමෙත් කම්ම නියාමය සඳහන් වෙනවා. ඒ කම්ම නියාමය තුළින් මොනවද වෙන්නේ කියලා මා මේ ගාථාවේ ධර්ම පාඨයේ දේශනා කරපු දේශනාවේ සඳහන් වෙනවා. මේ දේශනාව තිබෙන්නේ අබින්න පච්චවෙක්කන සූත්‍රයේ. මේ බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට සිව්වන පිරිසටම ඇත්තටම එක තැනකදී දේශනා කරන ඔබ විසින් නිරන්තරයෙන්ම හිතිය යුතු දෙයක් තියෙනවා. නිරන්තරයෙන්ම හිතිය යුතු එවැනි කාරණා 10ක් අතර එක කාරණාවක් හැටියට උන්වහන්සේ කර්මය පිළිබඳව මෙන්න මේ වාගේ විස්තරයක් විනත් සිදු කරනවා. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ. හැම පුද්ගලයෙක්ම හිතන්නලු මම කර්මයට අයිති කෙනෙක්. මම කර්මය දායාද කොට පවතින කෙනෙක්. කම්ම යෝනි උපත සිදු වෙන්නේ කර්මය අනුව. කම්ම බන්දු ඉපදුණු කෙනාට ඇසුරු කරන්න ලැබෙන බන්දු වර්ගයා කියන්නේ සම්බන්ධ වෙන කට්ටිය. මෙන්න මේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන්, දරුවන්, ස්කෝලයන්, ගුරුවරුන් මේ විදිහට ඔබට සම්බන්ධ වෙන අය. එසේ සම්බන්ධ වී තිබෙන්නේ කර්මය අනුව.